හමාරුවට ඉන්නගෙන ආවේ. අද අපි ඇවිල්ලා ඉන්නේ මෙන්න මෙතනට. හෙලෝ ගුඩ් මෝනිින් ඔන්න ඉතින් අපි ඇවිල්ලා ඉන්නවා කොහෙද මේ මෙහෙට කියන්න මෙහට කියන්න හඳ පාන්ගඩ ඉංගිරිය කියලා ඕ ඉංගිරිය බෝමාරි හරිද එතකොට දැන් අද අපි ඇවිල්ල තියෙන්නේ රයිගම් ස්ටේට් එක බලන්න අපි ඔකට තැන දාන්නම් කොතනද කියලා හරියටම උදේ 8යි ආව දැන් මෙතන තියෙන ලස්සන හමාරුවට ඉන්නගෙන ආවේ. ලස්සන view point එකක් තියෙනවා ඉස්සරහා. ඉතින් ඒක බලන්න කියලා තමයි ආවේ. අපි කලින් මෙතනට ඇවිල්ලා තියෙනවා. අපි උදේ view එක කොහොමද කියලා දැකලා නැහැ. ඉතින් ඒක නිසා අපි උදේට කොහොමද කියලා බලන්න තමයි ආවේ. මේක අපි අහම්බෙන් හොයාගත්ත එකක්. ඉතින් අපි ඔයගලන්ට ආරාධනා කරනවා. තියෙන්නේ හිතා ගන්න බෑ. ඉතින් මේ වගේ තැනක් තියෙනවද කියලා. ඔයගලන්ට ඉතින් ආරාධනා කරනවා මතන අපට ඉන්නවනම් කවුරු ඇවිල්ලා බලන්න කියලා. මොකද මේ ලස්සනයි මේක මේ රයිගම් ෆෙක්ට්‍රිය එක අයිති ස්ටේට් එක තමයි මේ තියෙන්නේ පාරත් හොඳයි යන්න පුළුවන් ඉතින් අපි ගිහිල්ල බලමු ඉස්රට කොහොමද කියලා ඊට අමතරව මේ යනකොට අපිට හම්බුනෝතින් ලස්සන තැන් ඕගල්ලන්ට අපි පෙන්න්නම් ඉතින් අපි එනම් අපි එතන බව පොයින්ට එකේදි හම්බවූ එනම් හැමෝම මේ වීඩියගත් එක දිගටම කොතලා ඉන්න අපි වෙල්කම්තු ට්‍රවල අර තියෙන්නේ අර කඳු කර පැතිවල තියෙන ගස්වාගේ ගස් ෆෝන් එක පේෙන් නැතිවේ හරියට මේ පුළුවන් දිට තමයිතින් පෙන්න්නේ ඔගලන්ට තියෙන්නේ සහ කියන්න ඕනේ දැන් මේ ඉර ඔවුව ගාන්ට වැටිගෙන එන්නේ එක නිසා ඇඟටත් මාර සනීපයක් තියෙන අපි යන්නවට දැ මේ පාරේ මේ පාර ගිහිල්ල හොම ඉස්සරහට ඇරකොට තමයි දැන් අපිට යන්නවල තැන්ට වැටෙන්නේ මේ පාරෙන් එරිම්ම ගියාට පස්ස මේක වැටෙන්නේ මේ රයිගම් ෆෙක්ට්‍රික ෆෙක්ට්‍රික තමයි තියෙන්නේ එතනින් පොඩි ගමක් වගේ තියෙනවා එතනින් පාර ඉවරයි තව කොහොමන් මේකේ කිලෝමීටර් දෙකක් විතර ඉස්සරහට යන්න පුළුවන් අපි ගිහිල්ල බලමු දැන් අපි අපිට යන්න ඕන තැනට එනම් අපි ඉස්සරහට ය හෙලා ඉතින් ඔන්න අපි ඇවිල්ල ඉන්න අපි කියපු තැනට එතන තමයි මේ තියෙන්නේ ඔගලන්ට පිටිපස්සෙන් පේනව ඇති කොහොමද වීඩියෝ එක කියලා අපි දැන් ඇවිල්ල ඉන්නේ අපි කියපු තැනට මේක අපි මෙතන දන්න කට්ටිය ගොඩක් ඉන්න අපි නම් මේ හම්බෙන් අපිට හම්බුනේ තැන මේ හැබැයි පුදුම ලස්සනක් තියන්න අපිට බලාගන්න ඔන්න හම තිබ්බේ මෙතන උදේට විව් එක කොහොමද කියලා උදේටත් විව් එක සුදිරි අප මෙතන හවස්වරුවකාවේ පුදුම ලස්සනක් තියෙන දැන් අර එදා පොඩ්ඩක් අර වහින වෙලාව කාවේ එකන පොද වැස්සක් වගේ තිබ්බ එක නිසා ඇත කඳුෂ වැඩි පෙනුන්න දැම් මෙතනව අපි එදා දැක්වූ නැති දේවල් ගොඩක් මේ දැන් ක්‍රිය වෙලා පේන්න තියෙනවා අපි මෙතැන්ට එන්න ඕන කොහොමද කියලා ඔගලන්ට කියන්න අපි එන්න ඕනේ මෙතැන්ට එනවනම් 125 ඉංගිරිය පාරේ ඉංගිරි කොළම් පාරේ 125 පාරේ ඉංගිරිය පැත්තට එන්න ඕන ඉංගිරි පැත්තට එනකොට හඳ පාන් ගොඩ කියන නගරයට පහුවෙනවා හඳ පාන් ගොඩ නගරයට ඇවිල්ලා කාගෙන් හරි අහන්න රයිගම් ස්ටේට් එකට යන්න කොහොමද කියලා රයිගම් ස්ටේට් එකට රයිගම් ටී ස්ටේට් එකට යන්න කොහොමද කියලා අහන්න එතකොට එපැත් ඕන කෙනෙක් දන්න මෙතැන්ට එන්න ඕන කොහොමද කියලා ඊට පස්ස ඔගලන්ට පෙන්නයි ඔකොල ඉංගිරි පැත්තටකොට මං අත පැත්තම තමයි තියෙන්නේ පොඩි පන්සලක් එක්කම තමයි ස්ටේට් එකට ඇතුල්වෙන්න තියෙන්නේ ඉට පස්ස කොල ස්ටේට් එක ගාවිනම් මේ දැන් අපි කියන තැන්ට කිලෝමීටර් දෙකක් දෙකා මාරක් වගේ තම එන්න තියෙන්නේ මේ ලස්සනයි මේක මේ මිනි බ්ලොග් එකක් විදිට තමයි අපි ඕගලන්ට ගේන්න හිතුවේ මොකද දැන් එක කාලෙන් අපිට බ්ලොග්ස් එහෙම ගේන්න බැරිවුණා ඉතින් ඉස්සරහට බ්ලොග් සවගලන්ට අරන්ගන්නම් පුළුවන් ඉදිට අපි ඉතින් අපිත් එක දිගටම එකතු වෙලා ඉන්න අපි දැම් බලමු කතාව නවත්තලා මෙන්න මෙතන විව් එක කොහොමද කියලා ඇත්තටම කියන්න වචන නෑ ඉට පායනවත් එක්ක මන අපි ආවේ මේක බලන්නම යාවේ
කඳු පන්දි ගොඩාක් පේන ලස්සන කඳු. ඔයගලන්ට මෙතෙන්ට ආවොත් මේ හැමදේම S2කින්ම බලා ගන්න පුළුවන්. අටේටම තියෙන කඳු. කොළඹ ළඟ ඉන්න කට්ටියට ඉක්මනට බලන්න පුළුවන් තැන. ලේසියෙන්. තව ඇතුළට යන්න පුළුවන් මේ පරණාට view point එක තියෙන්නේ මෙතන. මේ මෙතන හැම තව ගියක් හදාගෙන යනවා නේ. මේ පැත්තෙත් ඇතන කඳු පන්තියක් පේන්න තියෙනවා. මෙහෙට යන්න නම් බැහැ. අතන පොඩි මේ පන්සලක් පේන්න තියෙන. ඔකට පේනවත් දන්න අපේ චෛත්‍යයක් තියෙනවා. එක රත්තරන් පාට චෛත්‍යයක්. ලස්සන ඇති. එතනට කොහොමද යන්න ඕනේ කියලා කියන්න නම් තාම දන්නේ නැහැ. අපි එතනට අපි යන්න හිතාගෙන ඉන්නවා. අර පැත්තේ සම්පූර්ණයෙන්ම කඳු ටික මීදුමෙන් වෙහෙලා තියෙන්නේ. ඔයාලට පේන ඇති මේ. ලොකු ඒරිය එකක් මෙතැන්ට මෙහෙම් බැලුවත් පේනවා. මෙතන තමයි ඉතින් අපිට බලන්න ඕනුනේ. ලස්සන තැනක්. මෙතැන්ට ඇවිල්ලා ඉන්නකොට කුරුල්ලන්ගේ සද්දේම සුපිරියට වැයෙනවා. ඒ කියන්නේ මේ අපේ මට්ටමටම වගේ මේ එනවා. මොකද මේ අපි ගොඩක් උසකින් ඉන්නේ සාමාන්‍යයෙන්. අපි බලන view එක තියෙන්නේ පල්ලෙහායි. මේ view එක තියෙන්නේ පල්ලෙහායින් අපි උඩකින් ඉඳලා බලන්නේ. එතකොට අර පැත්තේ අර පේනවත් දන්නේ නැහැ මෙහෙම. අර පැත්තේ අර අන්නක හෙවණැල්ලක් ඇట్లా තියෙනවා තවත් කඳුබන්ති. කොයින්දන් දාමවා හරි ලස්සනයි. යාළුවනේ දැන් මෙහෙට පැස්සක් එන්නලු හදන්නේ. අර පැත්තට කළු කරලා තියෙන්නේ. අර පැත්තට සම්පූර්ණ කළු කරලා වැස්ස දැන් මේ පැත්තට එනවා. ක්ලයිමේට් එක ටක් ගාලා චේන්ජ් වෙනවා. මෙන්න මෙහෙම චේන්ජ් වෙනවා. දැන් මේ පැත්තත් කළු කරලා තියෙන්නේ. අපි දිනට නාන්න වෙයිද දන්නේ නැහැ. කලින් හොඳට තිබ්බා ඉර එළියේම අවුව පායලා. ඒ විනාඩි 5කට කලින් හොඳට තිබ්බා. දැන් හොඳටම කළු කරලා තියෙන්නේ. හැබැයි ඔයගලන්ට කියන්න ඕනේ දැන් මේ පාර දිගේ දිගටම යන්න පුළුවන්. මේ පාර දිගේ දිගටම ගියාම තමයි අර රයිගම් මේ ෆැක්ටරි එක හම්බ වෙන්නේ. මේ එහෙ තියෙන මම හිතන්නේ ටැමිල් ගම්මානයක් වගේ ඇත්තේ. ගොඩක් අය ඉන්නේ ටැමිල් අය දැක්ක විදිහට. ඉතින් අනිවාර්යෙන්ම මේ අපේ channel එක subscribe කරන්න. අපිට මේ දවස් කියන වීඩියෝ ගේන්න බැරි වුණා. එන්නත් ඉස්සරහට දිගටම ගේන්න තමයි හිතන් ඉන්නේ. ඉතින් කොහොමද මේ ඉතින් ඔන්න අද අපි බලන්න ආව තැන මේනකොට බලලා ඉවරයි. දැන් අපි යන්න හදන්නේ මොකද වැස්සක් එනවා. ඉතින් යද්දිත් අපි පල්ලෙහාට යද්දිත් ලස්සන තැන් තිබ්බොත් ඔයගලට අපි පෙන්නන්න ලස්සන තැන් තියෙනවා. එතකොට ඉතින් අපේ සංචාරයත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න අපි welcome to travelers. අපි එන යමු ඉස්සරහට ගිහිල්ලා අපි යන්නම් ඊටු විස්තර. එහෙනම් අපි යන්නේ වහින්න නේද? අපි යමු. එහෙනම් අපි ගියා bye. bye. වතුර ටිකක් බොන්න නැවැත්තුවා. වතුර එකක් බීලා දැන් අපි යන්න හදන්නේ
බ්ලොග් එක ඉවර නෑ. තව ඉස්සරහට පේන දේවල් ටිකක් තියෙනවා. ඒ ටිකත් බලලාම එන බ්ලොග් එක අපි අවසන් කරමු. 135 පාරේ එද්දී පැතිනන් තමයි එන්නේ. එතකොට මෙන්න මෙහෙම දකින්න හම්බ වෙනවා මෙන්න මේ වගේ පන්සලක්. අනිත් එක මෙතන රයිගම් ස්ටේට් කියලා ගහලා තියෙනවා. එතකොට මෙන්න මේ ඇතුළේ පාරෙන් දාන්න තියෙන්නේ. ඔයගොල්ලන්ට මේ පේන්නේ